හරි උග කාලෙකින් වීඩියෝ එකක් ඔයාලට දෙන්න කියලා හදන්නේ අපි අද පොඩ්ඩක් කතා කරමු මේ Amazon එකේ ඩෑෂ්බෝඩ් එක ගොඩක් කල් වෙනවා අප්ඩේට් වෙලා. ඒ කියන්නේ දැන් අවුරුද්දකට වැඩිය ලොකු අප්ඩේට්ස් ටිකක් ගියා. ඊට පස්සේ හැබැයි මෑත කාලේ ලොකු අප්ඩේට්ස් ටිකක් ගියෙක් නැහැ. හැබැයි මම කලින් වීඩියෝ දාපු ඒ වගේ තියෙනට වඩා පොඩි වෙනස්කම් දැන් මේ තියෙන අලුත් ඩෑෂ්බෝඩ් එකේ තියෙනවා. ඉතින් ඒක නිසා මම හිතුවා මේ ඔයාලට පොඩි අප්ඩේට් වීඩියෝ එකක් ඔයාලට දෙන්න ඕනේ. මෙන්න මේකේ තියෙනවා මේ ඔයාලා ප්‍රොඩක්ට් එකක් ඇඩ් කරන්න ගියාම ඉස්සර තියෙන විදිහ නෙවෙයි තියෙන්නේ. දැන් ටිකක් වෙනස්. මෙන්න මෙතන තියෙනවා ඩෑෂ්බෝඩ් එකේ ඇඩ් ප්‍රොඩක්ට්ස් කියලා. මෙන්න මේක ක්ලික් කරාම ඔයාලට එන විදිහ ටිකක් වෙනස් වෙනවා. ඉස්සර සාමාන්‍ය තිබ්බේ මෙතනින් ඔප්ෂන් දෙක තුනක් වගේ තමයි තිබ්බේ. සාමාන්‍ය ඉස්සල්ලාම මෙන්න මෙතන එන්නේ ඕපන් වෙන්නේ සාමාන්‍ය මෙන්න මෙතන සර්ච් කියන එක. මේකෙදී මෙතන පෙන්නනවා list your product, select an option to get started කියලා තියෙනවා. මෙතන search කියන එකේදී ඔයාලට කරන්න පුළුවන් ඔයාලගේ හිතේ තියෙන මොන හරි product title එකක් තියෙනවා නම් description එකක් හරි keyword එකක් හරි මෙතන type කරන්න පුළුවන්. type කරලා මෙතන search එක දුන්නම ඔයාලට ඒ අදාළ product එක පෙන්නනවා. මම සාමාන්‍යයෙන් උදාහරණයක් විදිහට දැන් අපි ගොඩක් දෙනෙක් දන්න සමාන් කියන එක ටයිප් කරලා පෙන්නන්න. තොර ඊට යටින් මෙන්න මේ විදිහට drop down list එකකට අපිට අපේ ගහපු product name එකට එහෙම නැත්නම් keyword එකට related title ගොඩක් මේ විදිහට පහළට පෙන්නනවා. එතකොට ඔකේ සමාන් T කියන එක තෝරගන්න පුළුවන්. එහෙම නැත්නම් සමාන් කියන එක තෝරගන්න පුළුවන්. අපි මෙතන සමාන් කියන එකම තෝරගෙන මෙන්න මේ විදිහට ක්ලික් කරාම මෙන්න මේ විදිහට ඒකට අදාළ search result එක පහලින් පෙන්නනවා. දැන් කලින් නම් තිබ්බේ මේක මේ තියෙන dashboard මේක page එකේම තමයි refresh වෙලා ඔයාලට පෙන්නන්නේ. හැබැයි මේක දැන් වෙනම pop up window එකක් on වෙලා තමයි මේ විදිහට search result එක ඔයාලට display කරන්නේ. ඊට පස්සේ ඔයාලට ඕන නම් පුළුවන් මේක ඇතුළට ගිහිල්ලා මේ product එක list කරනවද. දැන් මේ විදිහට ඇතුළට ගියාම මේක product එක list කරන්න මෙතන condition එක තියෙනවා. ඒක select කරලා sell this product කියලා හිටින් තියෙනවා. ඒක ඕනනම් ඔයාට eligible නම් ප්‍රශ්නයක් නැහැ. එතකොට මේ ඔයාට මේක sell කරන්න අවස්ථාව තියෙනවා shadow product එකක් විදිහට. හරිද? මේ විදිහට තමයි හැම product එකක්ම මේකේ search කියන පළවෙනි tab එකෙන් තෝරගන්නේ. ඊට පස්සේ මෙතන තියෙනවා product image කියලා. product image කියන එක ගත්තොත් ඔයාලට අපි හිතමු AliExpress, Alibaba එහෙම නැත්නම් Chinese site එක හරි US වෙන site එක හරි තියෙන product එකක් අපිට හොයාගන්න බැරි නම් අපි හිතමු අපි China වලින් FBA centers වල කරන්න හිතාගෙන ඉන්න මොන හරි product එකක් තියෙනවා නම් අපිට පුළුවන් මේ image එක මේකට upload කරලා ඒකට related වෙන product මේකේ හොයාගන්න පුළුවන්. ඊට පස්සේ තියෙනවා add a short description to keywords. එතකොට ඊට අමතරව short description එකක් දෙන්න පුළුවන්. මෙතන ඒකට අදාළව ඒ ටික දීලා ඔයාලට මෙතන submit කරාම ඒකට අදාළ product එක එනවා. මම ඒක පෙන්වන්න යන්නේ නැහැ. ඔයාලට කරන්න පුළුවන්. හරිද? ඊට පස්සේ තියෙනවා product IDs කියලා. product IDs කිව්වම product ID කිහිප වර්ගයක් තියෙනවා. UPC තියෙනවා, EAN තියෙනවා, ISBN තියෙනවා, ASIN code එක තියෙනවා. ඔය වගේ codes කිහිපයක් තියෙනවා. එතකොට ඔයාට ඒ අදාළ product එක අපි හිතමු UK platform එකේ තියෙන product එකක් USA platform එකේ තියෙනවද නැද්ද කියලා බලාගන්න. ඒ product එකේ තියෙන UPC code එක හරි එහෙම නැත්නම් ASIN code එක හරි copy කරගෙන ඇවිල්ලා මේකේ paste කරලා submit කරාම ඔයාට ඒක තියෙනවා නම් පෙන්නනවා, නැත්නම් no result කියලා පෙන්නනවා. ඊට පස්සේ තියෙනවා web URL කියලා. ඒතකොට මේකෙදිත් පුළුවන් ඔයාලට හරියටම අපි හිතමු වෙන platform එකක තියෙන product එකේ URL එක එහෙම නැත්නම් USA තියෙන product එක කැනඩා වල තියෙනවද බලන්න, කැනඩා වල තියෙන එක USA තියෙනවද කියලා බලන්න. හරියටම product URL එක link එක copy කරගෙන ඇවිල්ලා මෙතනට දැම්මට පස්සේ submit කරාම ඒක තියෙනවා හරියටම මේ product එක එනවා. දැන් මෙතනදී කියනවා generate Amazon listing based on your existing product web page. Avoid other retailer URLs for best result. ඒ කියන්නේ අනිත් අයගේ ඒවා කලං වෙලා එන්නේ නැහැ. ඔයාගේ product එකම තියෙනවා නම් විතරක් ඔයාට පෙන්නනවා. එහෙම නැත්නම් no results කියලා පෙන්නනවා.
එතකොට මෙන්න මෙතන තව එකක් තියෙනවා blank form කියලා. මෙන්න මේ blank form කියන එකෙන් ඔයාලට කරන්න පුළුවන් කිසිම ඔයාගේ දැනට existing product එකක් නැත්නම් ඔයා අලුතෙන්ම product එකක් list කරන්න යනවා නම් නිතරම ගොඩක් වෙලාට මේක තමයි දැන් හොඳම option එක. අලුතෙන්ම list එකක් product කරන එක අනුන්ගේ ඒවට දානවට වඩා. ඉතින් මෙතනින් ගිහලා ඔයාලට start කියලා ගියාම ඒකට අදාළ ඔයාලට page එක open වෙනවා. ඒකේ product title, description, brand name, මේ product IDs ඔක්කොම තියෙනවා. ඒවා step යන්න තියෙනවා. ඒ ටික මම කියන්නේ ඒ ටික සමහර තැන්වල මම දීලා තියෙනවා කලින් වීඩියෝස් වල. ඒතර ඒ විදිහට මෙතන start කියන එක ක්ලික් කරාම ඔයාලට ඉස්සරහට යන්න පුළුවන්. ඊට පස්සේ තව තියෙනවා spreadsheet කියලා. spreadsheet කියන එකේදී වෙන්නේ ඔයාලට bulk products එකක් ඔයාලට අප්ලෝඩ් කරගන්න පුළුවන්. bulk එකක් කියන්නේ සාමාන්‍යයෙන් product එකකට වැඩි ප්‍රමාණයක් ඔයාලට අප්ලෝඩ් කරනවා නම් මේක ගොඩක් complicated. ඒක නිසා මේක අලුත්ම නම් මේක නොකර ඉන්න එක තමයි ගොඩක් හොඳ. හැබැයි පුරුදු වෙන්නත් එක්ක ඔයාලා පොඩ්ඩක් බලන්න. මෙතන download blank template එක තියෙනවා. මේ template එක ඔයාලට වෙනම Excel sheet එක හරි TSV මේ ෆයිල් එක හරි දාලා අප්ලෝඩ් කරන්න බෑ. ඔයාලගේ මේ blank template එකේ ඕන ඔයා මේ product එක මේ ගාන්ට හරි ගස්සලා මේකට නැවත අප්ලෝඩ් කරන්න. මොකද වෙන මේ templates හරියන්නේ නැහැ. එතකොට මෙතන download blank templates කියවම මේ පැත්තෙන් open වෙනවා දකුණු පැත්තෙන්. List product already in Amazon catalog තියලා තියෙනවා. List product that not currently in Amazon catalog. Update price. දැන් මේකේ තව පුළුවන් update price එක quantity එකයි ඒක update කරන්න පුළුවන්. product details update කරන්න පුළුවන්. additional templates ඒ ඔක්කොම මේකෙන් කරගන්න පුළුවන්. මේක ටිකක් සංකීර්ණයි. ඒක නිසා දැනගෙන ඉන්න පුළුවන්කමක් තියෙනවා නම් try කරලා බලන්න. ඉතින් ওই විදිහට තමයි අලුත් dashboard එකේ list product listening කරන්න පුළුවන් විදි කීපයක්ම තියෙනවා. ඉස්සර තිබ්බේ දෙකක් හෝ තුනක් මට මතක විදිහට. දැන් කීප විදිහකට මේල තියෙනවා. ගොඩක් AI support කරනවා දැන් මේ හැම product listening එකකටම. ඉතින් ඉස්සරහට ගියාම ඔයාලට දැන් මෙතන start blank form හරහා ඉස්සරහට ගියාම ඔයාලට ඕන මේක කියන්නේ ඔයාගේ product එකේ title එක දුන්නාට පස්සේ ඒකට අදාළ description එක bullet points keywords ඒ ඔක්කොම AI හරහා generate කරන්නත් හැකියාව තියෙනවා. හැබැයි හොඳට මතක තියාගන්න ඔයා දාන keyword එක restrictions මොනවත් නැති keyword එකක් වෙන්න ඕනේ. එහෙම keyword එකක් තියෙනවා නම් දැන් ගොඩක් වෙලාවට product එකක් list කරාම ඉස්සර වගේ විනාඩි 10න් 15න් සමහරට approval එක හම් වෙන්නේ නැහැ. ගොඩක් වෙලාවට manual review එකක් යනවා. ඒක නිසා පැය 2-3ක් එහෙම නැත්නම් දවස් 2-3ක් ඔය වගේ යන වෙලාවල් තියෙනවා. ඒක නිසා කලබල වෙන්න එපා. inactive ස්ටේටස් එක පෙන්වන්නේ ඔයා ප්‍රොඩක්ට් එක ලිස්ට් කරපු ගමන්. එතන ඊට පස්සේ යට ස්ටේටස් මේ කියන ටැබ් එක ක්ලික් කරාම පෙන්නනවා under review කියලා. ඒක නිසා කලබල වෙන්න එපා. දවස් 2-3ක් යනවා. ඔයාගේ restrictions product add කරලා තියෙනවා නම් ඒක remove කරනවා Amazon එකෙන්. හරි. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් හමුවෙමු. ඔයාලට සුබ දවසක්.